මේ ඒ සිරාවුන් නායක ඉන්නවද බා? ටියෝද එන්නේ? අපි දෙවෙනි දවසේ නේ මේ එදාමයි හරිද? මේක එකම කිට්ටෙන් ඉන්නේ. මේ ආව විතරයි. මේක වැටෙන්නේ කොහොමද අනිත් දවසේනේ. මේ අද ඉන්න හදන්නේ මචං. අපේ කුඹුරේ පැලේ නයිටක් ගහන්න යන්නේ. අත්තම්මලාගේ කුඹුරේ පැලේ මේ නයිටක් ගහන්න යන්න මචං. ඔයාලට වටේ වෙන්නන්න. මම ඇහෙනවද? ඇහෙනවනේ? වටේ වෙන්නන්න බොයිස් වටේම කුඹුරු තියෙන්නේ හරිද? වටේම කුඹුරු තියෙන්නේ. අර පේනවද ඔයාලට පොඩි නිකන් දුමුරු පාට. ඒක නෙමෙයි. ওই පළවෙනි එක නෙමෙයි. ඉන්න බලන්න zoom කරන්න පුළුවන් බලන්න. අර පිටිපස්සා තියෙන එකක්. අන්න ඒකේ තමයි ඉන්න හදන්නේ. මෙන්න ලොකේෂන් එක. ආ ලස්සනයි. මේ ළඟදි මේ වපුරලා තියෙන්නේ. ඉතින් අද බාබකියු පාරක් දාලා හරිද? පැලේ ඉන්නවා යන්නේ අලියනවා මේ පැත්තට නම් තනිය එනවා ටානිය එනවා රෑ වෙද්දි බලමු මොන වගේ සිටුේෂන් එකකට මුණ පාන්න වේද කියලා රෑදම බයක් අපි ෂේප් එකේ අර පැත්තට ඇවිදගෙන මේ වීල් එක ගියා හරියට දර ටිකක් අරගෙන මම මෙතනින් බැස්සා ඒ හුලං එනවනේ බා සෑහෙන අර ආපු ඇල්ල මචං මේ තියෙන අපි කුඹරට යන පාර අපි යන් ෂේප් එක අපි මේකේ වයිඩ් ලෙන්ස් එක ගහගෙන යන්න ලේසි එතකොට Hi guys මොකද වෙන්නේ අඩෝ මේකනේ ඉන්න වෙන්නේ අවුලක් නැහැ මේ ටික මෙතන මෙච්චර දානවා ඊළඟ උල්ලි ගස් ගන්නවා පොඩ්ඩක් නෑ වටේ මේ මෙතන බම් මේ මම හිතුවේ මීටරේ ලොකුවට ඇති කියලා ඇස්තිවා මේ ගාන ආතල්ලේ මෙතන මස් ටික බැදින්න ගමන් අතන ඉඳගෙන ඩ්‍රින්ක්ස් දානකොට ගොල්ලෝ මේ බෝතලයක් මොකද වෙන්නේ වැඩ අස් කරන ගමන් තියෙන්නේ අපි දැන් ඔතන රෑ ඉන්න පුළුවන් විදියට අස් කරගෙන යනවා හරිද බලන්න ඔතන ගැරන්ටි හිටියා මේ වෙලාවට බලන්න ඔතන ආතල්ලේ මේ ඒ සිරාවුන් නායක ඉන්නවද බා ඒ සිරාවුන් ඒ කැමරා දීපන් තියන්නේ ඈ කැමරා දීපන් පොඩේ ඉන්න බෑ එතන යන්න බෑ මෙතන දීපන් කැමරාව අර අතන යනවා මේ අර හිලෙන් පොඩ ඉඳහම ඕක මේ කකුල් දෙක අස්සේ ආපුවම උඩ ඉන්නේ උඩ කියන්නේ අපි දෙන්න අරක උඩ නැංගා වට්ටන්න නැතුව ඕන දෙයක් ඈ උඩට ඉතුවා ගැරන්ටි එද්ද කොහෙද බා ඉන්න එබ්බා ඈ ඌ නෑ ගැරන්ටි එබ්බා ඌ යවමු වටේට ඉස්සන හොඳයි නේ මචං සර්පයෙකුත් හිටියා හරිද මෙතන පොඩ්ඩක් අස් කරගත්තා මේ ඔයාලට පෙන්නන්න මහලු ගස් කෙරෙල්ලක් කරන්න බෑ ඉතින් මෙතන මේ පොඩ්ඩක් ගරා වැටලා වගේ තියෙන්නේ වැස්ස නැත්තම් හොඳයි අතන උළු කැට ටිකකුත් නැහැ මේ නෝමල් ෂේප් එකේ ඉන්න පුළුවන් මට්ටමට අස් කරගත්තා මෙතන සර්පෙක් හිටියා ඔයාලා දකින්නද මම පුළුවන් වුණොත් දාන්න මේ හරි අපි දැන් යනවා අපි වොෂ් එකක් දාගෙන ෂේප් එක හවස් වෙද්දි මෙතෙන් එනවා අපේ කොල්ලෝ ටික හරි එන හවස් සෙට්ටම යන්නේ the next day යෝ කට්ටිය මොකද වෙන්නේ ඊයේ පොඩි අකරදැබ්බයක් වුණා මල්ලි කෙනෙක් ආවා තව ඒකින්ද මේ ඊයේ හිටියේ නෑ අපි මේ ඊට පහුවදා ඒ කියන්නේ අද ආවා මේ චිකන් එකක් ගෙනාවා අපි බාබකියු දාන්න ඊට පස්සේ ටෙබල් චිකන් එකක් හදාගෙන ආවා මේ අර බට්ටික් ගෙනාවද
මේ දැල මෙතනද මේ ගඩොල් මෙතනද දැල මේ කො වෙන්න ඉන්න ඔක්කොම නදිර අයන්ත මේවා ආදිත්‍ය හවුසල්ලේ කණ්ඩගෙන සදී පහන්සන මැටල් ගිලින්ද තියෙන්නේ දිනෝය සෙනිත් බණ්ඩාර කරන අවක බිව දාන්න එපා ටී එකක් ආවා චාකෝල් ටික හදන ගමන් තියෙන්නේ මේ චිකන් එක කො ඇති ඇති මේකනේ ඔයගොල්ලෝ වෙලා මේ උනාට පස්සේ මේක තමයි මේ බාබිකියු දාන්න තමයි මේක ලෙවල් චිකන් මේක මදිනේ බා කුවල් දැලා මේක උටයිද ෂේක් එක වැහිලා ඉන්න වෙන ගලන් නැද්ද ආමාරු ගෙට ගන්න මේ අවු මේ හුණ ගැන ඉඳ හොඳයි නේ බා ඇවිලේ ෂේප් එක දැන් එයා ඕක අවුලන්න සෑහෙන වෙලා යනවා අපි චාකෝල් ටික මේ අවුල ගන්න මේ මාරකේමක් දුන්නේ උතන ඇයි ඉතින් මේ ලාම්පු දෙල තිබ්බා ඊට පස්සේ ගිනි පෙට්ටියක් තිබ්බ ඔච්චරම තිබ්බේ ඉතින් අපි අප්ටගේමක් දීලා ඔය ළඟ තියෙන රෙදි කෑලි ඒවට ඔක්කොම දාගෙන චාකෝල් ටික අවුලන ගමන් ඉන්නේ වෙලිගල් ලාම්පෙල් දෙනවා ඔය සාර්ථක ලෙස පත්තු කරගත්තා පැයක් විතර දැඟලුවා ඇති එකක් දාමු එකක් දාන්න ඇයි බං අර මැඩින්ම තිබ්බේ ඔය කෑලි ලොකු වැඩිනේ නූල ඇති මොකක් ඕලැන් හිමීට හරවෙන ශේප් එක දැන් චිකන් ටික ෂේප් එක හැදිගෙන යන ගමන් මචං හොඳට අර මේ හැදෙන ගමන් තියෙන්නේ දැන්න බොඩි සවුන්ඩ් එකක් එනවා මේක නිමේද අය පාවෙන මෑ මචං ගාන්ඩ වැඩ ඉවරයි තක්කාලි හෝස්ට් එකක් දැම්ම මේ උඩින් දැන්න සෑහෙන ඊට බෑගෙන් ගිහලා තියෙන්නේ මෙතන ඉතව අම්මෝ view එක මොකද වෙන්නේ ඉතින් කට්ටිය මේ view එක ලස්සනයි නේ boys channel එක subscribe කරලා දාන්න මචං වීඩියෝ like එකක් දාන්න අපි රෑ ඉන්න කියලා තමයි හිතන් ඉන්නේ මේකේ ඒ කුඹුර වැඩ වලට තැන් තැන් වල යනවා මේ ඔය බෙහෙත් ගහන්න අනම්මා වෙනත් දන්නේ මේ වාහන තියෙනවා ඉතින් අර සෙට් එක පැලේ කයියක් දාගෙන ඉන්නවා මං ඉතින් මෙතන වීඩියෝ බලාගෙන වෙල් හුළඟ වැදීගෙන ඉතින් හිටියා මරු චිරාටම මේ ඉතින් අර කලින් කිව්ව එක ඇත්ත මෙහෙලා ලියනවා මේ රෑ වෙද්දි ටිකක් බයයි ඉතින් නොදැනීම කාලය ගත වෙලා කළුවර වැටිගෙන යනවා ගන්නවා මචං ඇතිනේ බාබකියු චිකන් එක හරි ලෙවල් එක මේක නම් ගෙදරින් හදන් ආවේ අද ලුණු කොහෙන්ද රායි අදමට තියෙනවා එහෙනම් බොයිස් අපි හමු වෙන්නම් ඈ බඩගිනි සහ වතුර දිබයි ලුණු ටික කියමුද ඇතිනේ ලෝ ලයිට් මෙහෙම තමයි නේද රින් ලයිට් එක ගෙනා මෙර ලයිට් එකක් ගන්න බැරුණා සිලලාර සිත නයනා දේසිනා කෝල නීල වදනා ඉතින් අපි ඕම චිල් එකේ ඉන්නවා ඉතින් අපි ගිනිමැරයක් ගහන්න මේ දර ටික
එකතු කරන ගමන් හදලා තිබ්බේ. දැන් ගිනිමැලයක් ගන්න යන්නේ. ඉතින් vlog එක අවසාන භාගයට ඇවිල්ලා තියෙන්නේ. මේ වෙනකම් බලන්න ඉතින් thank you. ඉතින් අපිට අර ළඟ කුඹරකට ගිහිල්ලා එනකම රතු ඇස් කොට්ට හම්බුණා. එයත් එක්කත් කතා කරලා. ඉතින් ඕක තමයි එදා දවසේ ගෙවුනේ. ඉතින් ආතල් ඉතින් එදා කියන්න දෙයක් නැහැ. පට්ටාදල් මාරයි වයිබ් එක. හද අරවින්දේ මතු දවසක පිපුණාවේ ගිනිගත් මේ නගරේ අතර නොයමු මා ප්‍රේමී සිලිලාර සිත නයනා සිඹිනා කෝල නීල වදනා සාල